වෙනද වගේම ගොඩාක් ආදරයෙන් අදත් මං ඔයාලව පිළිගන්නවා SL Baby World අපේ YouTube නාලිකාවට. ඒ වගේම ගොඩක් ආදරයෙන් මතක් කරනවා අපේ channel එක ඔයා තාමත් subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරගෙන යන්න කියලා. අද මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ පසුගිය දවසක ගොඩ දෙනෙක් සංවේදී වුණ මීරිගම අධිවේගී මාර්ගයේ සිදු වුණ රිය අනතුර. මේ අනතුරින් කැලණි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් එතනම මිය යනවා. ඒ මහතාගේ අවසන් කටයුතු ඉවර වෙනකොට ඔහුගේ බිරිඳත් ඒ අනතුරින් දවස් කිහිපයකට පස්සේ මිය යනවා. ඒත් එක්කම ගොඩක් අයගේ කතාබහට ලක්වුණ දෙයක් තමයි ඒ මියගිය දෙදෙනාගේ 3 නිවුන් දරුවන්. ඇත්තටම අපි ප්‍රාර්ථනා කරමු ඒ වගේ කිසිම දරුවෙකුට තම දෙමාපියන් අහිමි වෙන්නවත් කිසිම දෙමව්පියෙකුට තමන්ගේ දරුවන් අහිමි වෙන්නවත් එපා කියලා. ඇත්තටම ඒ හද කම්පා කරවන ඇස්වලට කඳුළු ගෙන දෙන සිදුවීම මගින් තනි වුණ ඒ 3 නිවුන් දරුවන්ට මොනව දැනෙනව ඇතිද? එයාලා එයාලගේ අම්මව තාත්තව හොයනව ඇතිද? එයාලට ඒ කියන දේවල් තේරෙනවද? මං අද වීඩියෝ එකට යන්න කලින් තව උදාහරණයක් ඔයාලට කියන්නම්. මේ සිදුවීම සිද්ධ වෙන්නේ අපේ ගෙවල් කිට්ටුව. මොන්ටිසෝරි යන පිරිමි දරුවෙක් ඉන්න පවුලක් තමයි මේ. පවුලේ එකම දරුවා තමයි මේ ළමයා. මේ අම්මා උදේ දරුවාගේ පාසලේ රැස්වීමකටත් සහභාගී වෙලා තියෙනවා. එදා හවස මේ අම්මට එකපාරටම කැස්සක් හැදෙනවා. මේක නතර වෙන්නෙම නැති කැස්සක් වෙනවා. එක දිගටම මේ කැස්ස පවතිනවා. මේ කැස්සත් එක්ක මෙයාට ලේ කැටි වශයෙන් යන්න ගන්නවා. හොස්පිටල් ගෙනියන අතරතුර මේ අම්මා නැති වෙනවා. ඉතින් මේ බබාට ගෙදර අය කියලා තියෙන්නේ අම්මා හොස්පිටල් තමයි ගිහින් ඉන්නේ කියලා. ඉතින් අම්මගේ මරණය ගෙනාවට මේ ළමයා අම්මගේ මරණය අඳුරගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. එයා කියන්නේ ඒ පෙට්ටියේ ඉන්නේ එයාගේ අම්මා නෙවෙයි ආච්චි කෙනෙක්. එයාගේ අම්මා ඉන්නේ හොස්පිටල් එකේ කියලා. එයාගේ ගෙදර අය එයාගේ ඔළුවට මුලින්ම දාපු අදහස තමයි එයා අර ඔළුවේ තියන් ඉන්නේ. එයා හිතනවා කවදා හරි දවසක හොස්පිටල් එකේ ඉන්න එයාගේ අම්මා ආයෙත් එයා ළඟට එයි කියලා. අපි බලමු මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුණොත් විවිධාකාර වයස්වල පසුවන දරුවන්ට ඒ හැඟීම කොහොමද දැනෙන්නේ හැඟෙන්නේ කියලා. මුලින්ම මං කියන්නම් අවුරුද්දක් වගේ පුංචි වයසක ඉන්න දරුවෙකුට මේ කියන දේවල් දැනෙන්නේ කොහොමද කියලා. එයාලට මරණය කියන එක ගැන නම් කිසිම තේරුමක් දැනීමක් නැහැ. හැබැයි එයාට එයාගේ අම්මා තාත්තා නෑ කියන එක කාලයක් යනකොට දැනෙන්න ගන්නවා. එයාලා කලබල වෙනවා, වැඩිපුර අඬනවා, නිදා ගැනීමේ, කෑම ආහාර ගැනීමේ විවිධාකාරයේ අපහසුතා ඇති වෙනවා. එයාලා තවදුරටත් අම්මා තාත්තගෙන් සැනසීම බලාපොරොත්තු වෙනවා. එතකොට අවුරුදු 1ත් අවුරුදු 3ත් අතර වගේ වයස්වල පසුවන ළමයින්ට අම්මා තාත්තා නැති අඩුව ඒ පාළුව ගොඩක් දැනෙනවා. හැබැයි අම්මා තාත්තා නැත්තේ ටික වෙලාවකට විතරයි කියලා ඒගොල්ලෝ හිතනවා. ස්ථිර භාවයක් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. එයාලා එයාලගේ අම්මව තාත්තව අහනවා. ඒ වගේම එයාලගේ අම්මා තාත්තා ආයේ එයි කියන බලාපොරොත්තුවෙන් එයාලා ජීවත් වෙනවා. එතකොට අවුරුදු 3, 4, 5 වගේ වයස්වල බබාලට කොහොමද මේ දෙමාපියන්ගේ වියෝව, දෙමාපියන්ගේ වෙන්වීම හැඟෙන්නේ? මේ කියන වයස්වල ඉන්න බබාලට නම් සාමාන්‍යයෙන් තේරෙනවනේ. ඉතින් එයාලා මරණය කියන එක ගැන යම් මට්ටමකින් දැකලා තියෙනවා, අහලා තියෙනවා. හැබැයි ඒක తాවකාලිකයි. ආයේ කවදා හරි ඒ නැති වෙන අය එනවා කියන එක ඒගොල්ලොන්ගේ ඔළුවේ තියෙනවා. සමහර විට ආච්චිගෙන්, සීයාගෙන්, එයාගේ වටේ ඉන්න අනිත් අයගෙන් අහන්න පුළුවන් ආයේ අම්මා කවදද එන්නේ? තාත්තා කවදද ආයේ එන්නේ කියලා. එයාලා තුල තනිකමින්
දුකින් පාළුවෙන් කාලය ගත කරනවා වගේම නින්දේ අපහසුතා, ආහාර ගැනීමේ අපහසුතා, ආහාර ප්‍රතික්ෂේප කිරීම, ඔහේ බලාගත්තු අත බලාන හිඳීම් වගේ දේවල් දකින්න පුළුවන්. ඒ වගේම වෙන්වීමේ කාන්සාමය තත්ත්වයන් පවා මේගොල්ලෝ තුලින් දකින්න පුළුවන් සහ අම්මා තාත්තා මියගිය දරුවෙකුගේ ඉදිරිපිට නම් අම්මා තාත්තා මිය යන්නේ යම්කිසි අනතුරක් වෙලා කියලා හිතන්න. ඒ අනතුර වෙන්නේ මේ දරුවා ඉදිරිපිටදී නම් මේ දරුවට PTSD තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් සාමාන්‍යයෙන් දෙයක් තේරුම් ගන්න පුළුවන් වයසක පසුවන බබෙක්ට නම් හිමීට මරණය ගැන සරලව බරක් දෙන්නේ නැතුව පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම තමන්ගේ නැතිවුණ අම්මා තාත්තා ආයේ කිසිම දවසක එන්නේ නැහැ කියන එක එයාට තේරෙන ආකාරයකින් කියලා දෙන්න පුළුවන්. මොකද මියගිය අම්මා තාත්තා ආයේ කවදා හරි දවසක එයි කියන බලාපොරොත්තුවෙන් එයාලව ජීවත් කරවනවට වඩා ඒ පුංචි වයසේදීම යථාර්ථය පැහැදිලි කරන එක අනාගතයටත් ගොඩක් හොඳ දෙයක් වේවි.